කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම 4ක් ගැන අපි කතා කරනවා. ඒ තමයි ගොඩ ක්‍රමය, වල ක්‍රමය, කෝටු රාමු ක්‍රමය හා බැරල් ක්‍රමය. ගොඩ ක්‍රමය ගැන අපි කතා කරා. අපි දැන් කතා කරන්නේ වල ක්‍රමය ගැන. මේ වල ක්‍රමය ටිකක් ගැටලු සහගත ක්‍රමයක්. හැබැයි අපිට මේක කුඩා පරිමාණයේ ගෙවතු වගාවලදී සකස් කරගන්න පුළුවන්. මේකෙදී අපි දල වශයෙන් දිග මීටර් 2ක්, පළල මීටරයක් සහ ගැඹුර මීටර් 3 කාලක් විතර වෙන වලක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ ගොඩ ක්‍රමයේ කියපු විදිහට ඒ කියන්නේ ඉස්සෙල්ලම රළු කොළ තට්ටුවක්, ඊට පස්සේ දිරන්න පහසු කොළ තට්ටුවක්, ඊට පස්සේ තත්ත්ව අපද්‍රව්‍ය. මෙන්න මේ පිළිවෙලට අපි වල පුරව ගන්න ඕනේ. ඊට පස්සේ වැසි ජලය ඇතුළු වෙන්නේ නැති විදිහට මේ වල හොඳින් ආවරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි පෙරලීම පහසු වෙන මේ වලේ පැත්තක අපි ඉඩ තියන්න ඕනේ. වල ක්‍රමයේ අවාසි තමයි මේකෙදි වල කපන්න මුදල් වියදම් වෙනවා. ඒ වගේම වාතාශ්‍රය හොඳින් ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. වර්ෂා ජල එකතු වීම සිද්ධ වෙනවා. පෙරලීම අපහසු වීම, ඒ වගේම දුඟද ඇතිවීම කියන අවාසි මෙන්න මේ වල ක්‍රමයේදී ඇති වෙනවා. ඊට පස්සේ අපි බලමු කෝටු රාමු ක්‍රමයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය. මේ ක්‍රමය ගොඩක් වෙලාවට සුදුසු වෙන්නේ කුඩා පරිමාණයෙන් ගෙවතු වගාවලට. එතකොට මේ කෝටු වල උස සාමාන්‍යයෙන් මීටර් 2ක් විතර වෙන්න ඕනේ. මේ මීටර් 2ක් විතර උස කෝටු අපි සෙන්ටිමීටර් 5ක විතර පරතරයෙන් යුතුව ඉඳ ගන්න ඕනේ. ඊට පස්සේ උණ පටි තියලා බැඳලා මේකේ ශක්තිමත් බව ආරක්ෂා කරගන්න ඕනේ. මේක කෝටු විදියට ගිරිසීඩියා කෝටු ගන්නවා නම් වඩා සුදුසුයි. කොම්පෝස්ට් ඉවත් කරගන්න එක පහසු වෙන්න අපි මේ ලී කෝටු 2ක් ලිහිල්ව තියන්න ඕනේ. එතකොට මේ කෝටු රාමු ක්‍රමයේදී තට්ටු වශයෙන් අමුද්‍රව්‍ය ඇසිරීමක් සිද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ද්‍රව්‍ය පෙරලීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බැරල් ක්‍රමයට කොම්පෝස්ට් නිෂ්පාදනය කරද්දී පතුල ඉවත් කරපු බැරල් එකක් තමයි අපි ගන්නෙ. ඊට පස්සේ මේ බැරල් එක අපි තියනවා ආධාරකයක් මත තියපු කම්බි දැලක් මත. මේ බැරල් එකේ තැනින් තැන වාතාශ්‍රය ලැබෙන විදියට සිදුරු හදලා තමයි තියෙන්නේ. මේකට අමුද්‍රව්‍ය පිරවීම ආරම්භ කරද්දී අපි මේකේ පතුලට පිදුරු එහෙම නැත්නම් තනකොළ රොඩු තට්ටුවක් දාන්න ඕනේ. ඒකෙන් මේ සිදුරු අතරින් අමුද්‍රව්‍ය පල්ලෙහාට කාන්දු වෙන එක වැළැක්වෙනවා. අමුද්‍රව්‍ය පුරවන එක ආරම්භ කරද්දිම අපි පැරණි කොම්පෝස්ට් ටිකක් දාන්න ඕන. ඒකෙන් මේකට දාන කාබනික ද්‍රව්‍ය වියෝජනය ඉක්මන් වෙනවා. මේ ක්‍රමේදී තට්ටු වශයෙන් අමුද්‍රව්‍ය ඇසිරීමක් සිද්ධ වෙන්නේත් නැහැ. ද්‍රව්‍ය පෙරලීමක් සිද්ධ වෙන්නේත් නැහැ. අපේ නිවෙස්වල එදිනෙදා එකතු වෙන කාබනික අපද්‍රව්‍ය තමයි අපි මේ බැරල් එක ඇතුළට දාන්නේ. ඊට පස්සේ අවසානයේදී බැරලේ පතුලෙන් අපිට පුළුවන් දිරාපත් වෙච්ච කාබනික ද්‍රව්‍ය එකතු කරගන්න. මේ ක්‍රමය වඩා සුදුසු වන්නේ ගෘහස්ත කොම්පෝස්ට් නිෂ්පාදනයට. අපි කතා කරමු කාබනික පොහොර වර්ග අතරින් අපි අවසාන වශයෙන් කතා කරන්නේ දියර පොහොර ගැන. දියර පොහොර කියලා කියන්නේ භෝග වගාවේදී ශාක පෝෂණය සඳහා පත්‍රවලට ඉසින පොහොර වර්ගවලට. වෙළඳ පොලේ තියෙන ගොඩාක් කාබනික දියර පොහොර නිපදවලා තියෙන්නේ මුහුදු පැල ඇති ආශ්‍රයෙන්. භෝග වගාවට අවශ්‍ය සියලුම පෝෂක මේ දියර පොහොරවල අඩංගු වෙනවා. ගොවීන්ට මේ දියර පොහොර වර්ග තමන්ගේ ගොවි පොලේම නිපදවා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට කුකුළු පොහොර හා කොළ පොහොර නිස්සාරකය, ගැඩවිල් පණු දියරය, මත්ස්‍ය තෛලෝදය ගන්න